අනිත් බලපත්‍රයක් හදාගන්න. අම්ම දැන් කොච්චර කාලයක් මේ දැන් බුද්ධි වෙනවද? ඔය කාලේ අවුරුද්දක යන්න බෑ ඒ කාලේ පුරාම කියන අම්මගේ තාත්තලා අම්මලා මම මෙහාට බැඳි අකුරා තියලා පදිංචි නෑ මේ ඉඩම. එතකොට මේ ඉඩම කොච්චරද ප්‍රමාණය? අක්කරයක් මොනවද ඔයාලට ඉඩම බුදුන් පදිංචිගේ තියෙනවා. තාම ගයක් හදලා එතකොට දැන් මේ අම්මා කොහොමද දැනගත්තේ මේ ඉඩමට මේ බලපත්‍රයක් නැහැ කියලා? කලින් තිබිලා රාරාමේ ඉඳලා කියලා අපේ තොරතුරු ගත්තා. ඒක ආලා විගතෙන් ආපහු අපිට ලැබුණේ නැහැනේ කලින් ඒ නිසා තමයි හොයන්න. හරි අපිට පුළුවන් මේ ඉඩම පරීක්ෂා කරලා බලලා මේ ඉඩම ඇත්තටම සංවර්ධනය කරලා තියෙනවද කියලා බලලා මේකට බලපත්‍රයක් දෙන්න. එතකොට ග්‍රාම නිලධාරී තුමිය ඇවිල්ලා බැලුවද මේ ඉඩම? අලුත් ගන්න කලින් කිව්වා කියලා. කලින් කිව්වන්දායේ අපරාධම්නේ නමුත් මේ බලපත්‍රයක් ලැබුණේ නැහැ. අපි අම්මට දෙනවා මෙන්න මේ වගේ මේ ෆෝම් එකක්. එතකොට මේ ෆෝම් එකෙන් අපි අම්මගේ විස්තර ටික ඉස්සෙල්ලා ගන්නවා. මේ ෆෝම් එකේ තියෙනවා අපි අලුතෙන් අපි ආපහු ගමුකෝ මේ ෆෝම් එක. මේකේ අම්මගේ පෞද්ගලික තොරතුරු දාන්න තියෙනවා. ඊට අමතරව මේ ඔයාගේ කවුද ඉන්නේ පවුලේ විස්තර ඒ තොරතුරු දාන්න තියෙනවා. ඊට අමතරව ඉඩමේ ප්‍රමාණය කොහොමද? ඒ වගේම මේ ඉඩමේ මොනවද කරලා තියෙන වගාවන් ඒ ආදී විස්තර ඔක්කොම මේ ෆෝම් එකේ තියෙනවා. එතකොට මේක පුරවලා ග්‍රාම නිලධාරී මගින් මේක ප්‍රාදේශීය ලේකම් එකට ලැබෙන්න සලස්වන්න. දුන්නම හරිනේ. හරි. ඊට පස්සේ අපි ඉඩම බලන්න එනවා. ඉඩම බලන්න ඇවිල්ලා බලමු අම්මට මේකට බලපත්‍රයක් හදාගන්න. බලපත්‍රයක් හදද්දි බලනවා ආදායම් පත්‍රය කොහොමද කියලා. මේක වගා කරලා තියෙන ඉඩම නිසා ඒක හොඳ ආදායමක් ගන්න අදින්චරෙන් බලාපොරොත්තුවක් තියෙනවා. දරුවෙකුට දැන් තමයි මේ හදන්නේ. ඉතින් අපි දරුවෙකුට නමටම හදන්න පුළුවන්. ඒක තමයි. ඒතර අම්මට තියෙනවද ඉන්න වෙනත් ඉඩම? තියෙනවා. ඉතින් අපිට පුළුවන් දරුවෙකුට නමට මේක හදන්න. ඒක තීරණය කරන්න කවුද? මේක කාටද දෙන්නේ? ඉඩම භුක්ති විඳින කෙනා. මේක සම්පාදනය කරන කෙනාට දෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. නෑ නේද? හොඳයි. දරුවෙක් නම් හරි හදනවා. කතා කරලා අපිට කියන්නේ ඒ එහෙනම් මේ මෙන්න මේකම දෙනවා දාන්නට. ඒක ග්‍රාමනිලධාරී තුමේට දීලා සම්පූර්ණ කරලා ඉඩම් අංශයට ලැබෙන්න සලස්වන්න. ඊට පස්සේ ඉඩම බලලා බලපත්‍රය අපිට දුන්නම හරියට